LTT ත්‍රස්තවාදීන්ට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවකට නාවික හමුදාව දැඩි ප්‍රහාරයක් එල්ල කරයි. අදාළවම 12:20ට පමණ පේදුරුතුඩුවට ඊසාන දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් DKP දසනායක මහතා පවසයි. මේ වන විට LTT ත්‍රස්තවාදීන් සිය අවි ආයුධ ප්‍රවාහනය කිරීම සඳහා විශාල ප්‍රමාණයේ නෞකා යොදා ගැනීම නතර කර තිබේ. ඒ නාවික හමුදාවේ ප්‍රහාරවලින් මිදීම සඳහායි. ත්‍රස්තවාදීහු මේ වන විට ඉතාමත් සූක්ෂම අයුරින් කුඩා ප්‍රමාණයේ යාත්‍රා යොදා ගනිමින් නාවික හමුදාවේ රේඩාර් වලට හසු නොවන ආකාරයෙන් ආයුධ ප්‍රවාහනය කිරීමට උත්සාහ කරමින් සිටිති. එහෙත් LTTයේ එම සූක්ෂම සැලසුම් වලට නාවික හමුදාව නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටී. අද අලුයම 12:20ට පමණ පේදුරුතුඩුවට ඊසාන දෙසින් මුහුදු සටපුම් 12ක් ඈත මුහුදු තීරයේදී LTT-යට අයත් භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් නාවික හමුදා මුරසංචාරක යාත්‍රාව විසින් නිරීක්ෂණය කළා. එෙහිදී නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාව විසින් මෙම යාත්‍රාවට දැඩි ප්‍රහාරයක් එල්ල කරා. මේ ප්‍රහාරයේදී LTT සංවිධානයට අයත් යාත්‍රාව සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. මෙහි ගමන් කළ LTT සමාජිකයන් 4 දෙනා ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය සතියේදී මෙම ප්‍රදේශයේම LTT අයත් යාත්‍රාවන් කිහිපයක් විනාශ කිරීමට නාවික හමුදාව සමත් වුණා. LTT දිගින් දිගටම මෙම ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා උත්සාහ ගනිමින් සිටියේදී නාවික හමුදාව තම මුර සංචාර තරකර ඔවුන්ට දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා. ඔවුන් මේ අවස්ථාවේ ඉතාමත් අසිරු තත්ත්වයකට පත් වී තම භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීමට අසිරු වී අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා.